අපි බලමු හැමෝම බලාගෙන ඉඳපු ග්‍රාම නිලධාරී විභාගයට අදාළ ගැසට් එක රිලීස් වෙලා තිනවා. මේක තාම ඉංග්‍රීසි එක විතරයි රිලීස් වෙලා තියෙන්නේ. සිංහල එක ටැමිල් එක තාම පෙන්ඩිං ස්ටේටස් එකේ තියෙන්නේ. සෝ අපි මේ ඉංග්‍රීසි එකෙන් බලමු කොහොමද කරන්නේ කියලා මේකේ. මේ තියෙන ටොපික් එක comparative examination for requirement to grade 3 of Sri Lanka ග්‍රාම නිලධාරී සර්විස් එක තුන්වෙනි පන්තියට තමයි මේකෙන් ඔයාලට තුලත් වෙන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මේකේ එක්සෑම් එකක් තියලා තමයි ගන්න. එක්සෑම් එක තියෙන්නේ 2025 දෙසැම්බර් වල. ඒ කියන තාම මාස දෙක වගේ කාලයක් තමයි තියෙන්නේ. දෙසැම්බර් අන්තිම වුණොත්. අපි බලමු මේකේ මොනවද මේකට අවශ්‍ය කරන්න කියලා. මෙතන details on the comparative examination අපි මොනවද බලමු එකට අවශ්‍ය වෙන්නේ. මේකෙදි medium of examination තෝරන්න තියෙනවා ඔයාලට. ඒ කියන්නේ application එක fill කරද්දී මේ medium එක සිංහල, තමිල්, හෝ ඉංග්‍රීසි වෙන්න පුළුවන්. මේ දාන medium එකෙන්ම තමයි ඔයාලට අනිවාර්යෙන් exam එක ලියන්න වෙන්නේ. ඒක පස්සේ change කරන්න බෑ. ඒ වගේම මේ exam එකට විෂයන් 3ක් තියෙනවා. පළවෙනි එක තමයි language use and comprehension. ඒ කියන්නේ භාෂාව සහ අවබෝධය. ඒකට ලකුණු 100ක් හම්බ වෙනවා. ඔයාලා සමත් වෙනවා ලකුණු 40ක් ගන්න ඕන. ඒ වගේම time එක පැයකමාරයි. ඊට පස්සේ දෙවෙනි විෂය තමයි general knowledge and local and global trends. ඒ සාමාන්‍ය දැනීම සහ දේශීය සහ විදේශීය ප්‍රවණතා. ඒකට ලකුණු 100ක් හම්බ වෙනවා maximum. ඒ වගේම මිනිමම් මාක් එක 40ක් ගන්න ඕන පාස් වෙන්න නම්. ඒකට පැයකමාරයි. ඊට පස්සේ aptitude test එක කියලා එකක් තියෙනවා. බුද්ධි පරීක්ෂණය වගේ එකක්. මේකට ලකුණු 100යි. පාස් වෙන්න ලකුණු 40ක් ගන්න ඕන. ඒකට වෙලාව පැය එකයි. ඊට පස්සේ මේ ඔයාලට වැඩි දුර බලා ගන්න පුළුවන් සිලබස් එක written examination එකේ. ඒවා මම මෙතෙන්දි කියන්නේ නැහැ. ඒක ඔයාලට ගැසට් එකෙන් බලා ගන්න පුළුවන්. ඊට පස්සේ අපි බලමු මේකේ method of requirement. ඒ කියන්නේ කොහොමද බඳවා ගැනීම සිද්ධ වෙන්නේ කියන එක. බඳවා ගැනීම සිද්ධ වෙන්නේ out of the candidates who have secured the highest marks at the written examination at the divisional secretaries level. ඒ කියන්නේ ඔයාලා ලියපු exam එකේ results වලින් වැඩිම ලකුණු ගත්තු අය ඒ දිස්ත්‍රික් ලේකම් කාර්යාලය මට්ටමින්. ඒ කියන්නේ උදාහරණයක් විදිහට අපි ගමු හම්බන්තොට ඩිවිෂනල් සෙක්‍රටරිස්. ඒතකොට මේ හම්බන්තොට ප්‍රදේශයේ අයගේ වැඩිම ලකුණු ගත්තු සෙට් එක තමයි මේ හම්බන්තොට ගන්න. අන්න ඒ විදිහට හරිද? ඒ විදිහට තමයි ඒකේ බඳවා ගැනීම සිදු කරන්නේ. කියන වැඩිම ලකුණු තියන අය ඉන්ටර්වියුස් වලට කෝල් කරනවා. ඊට පස්සේ ඉන්ටර්වියුස් වලට කෝල් කරනවා. ඒ වගේ මේ අවශ්‍ය වේකන්සිස් ප්‍රමාණය වගේ දෙගුණයක්. ඊට පස්සේ ඒ දෙගුණෙන් තමයි ඉන්ටර්වියු එකෙන් ඔයාලගේ අනිත් සුදුසුකම් බලලා තෝරා ගැනීම සහ කැපීම සිද්ධ වෙන්නේ. අපි බලමු ඊට පස්සේ මෙතන marks will be allocated in the following manner for the interview to access eligibility mentions in paragraph 5 above 5 above. ඒ කියන්නේ මේ ඉන්ටර්වියු එකේදී ඔයාලට ලකුණු දෙන්න මෙන්න මේ කැටගරිස් වලට අපි බලමු මොනවද කියලා. ලීඩර්ෂිප් කියන කැටගරි එකට මැක්සිමම් ලකුණු 15ක් ගන්න පුළුවන්. ඊට පස්සේ ස්පෝර්ට් ස්කිල්ස් වලට තියෙනවා ලකුණු 5ක් ගන්න පුළුවන්. ඊට පස්සේ අද official language or link language professional අथवा භාෂා හැකියාවන් හරි මොන වගේ දේවල් තියෙනවා නම් ඒකට ලකුණු 10ක් ගන්න පුළුවන්. ඊට පස්සේ computer knowledge තියෙනවා ලකුණු 10ක් ගන්න පුළුවන්. ඒක computer science මොනවා හරි course එකක් කරලා තියෙනවා නම් ඔයාලා diploma එකක් වගේ ඔයාලට ඒකට ගන්න පුළුවන් ලකුණු. ඊට පස්සේ competence demonstrated at the interview. ඔයාලා තව interview එකට මුහුණ දෙන විදිය අනුවත් ඔයාලට board එකෙන් ලකුණු 10ක් ගන්න පුළුවන්. ඊට පස්සේ total ලකුණු ඔයාලට 50ක් ගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන තව කියලා තියෙනවා when awarding marks consideration will be given only to certificates formally issued by a government institution, department and letters of certification bearing the official seal issued by officers at the managerial level of government department or institutions who are responsible for verifying the relevant facts. For example, matters such as serving as dumb school teacher, holding office in rural development society or holding office in sports society must be certified by division secretary. ඒ කියන්නේ ඔයාලා මොකද රජයේ ඔෆිස් එකක වැඩ කරා නම් ඒකට සර්ටිෆිකේට් එකක් ගන්නකොට ඒකේ සීල් එක තියෙනවා නම් ඔෆිෂියල් සීල් එක තියෙනවා නම් ඕ සහ ඒකේ ඒ ප්‍රධානීය අස්සම් කළා නම් විතරයි ඔයාලට මේ සර්ටිෆිකේට් එක වැලිඩ් කියලා මෙතෙන්දි ගන්නවා කියලා තියෙන්නේ. ඒ නිසා ඒක පිළිබඳව පොඩ්ඩක් සැලකිලිමත් වෙන්න. උදාහරණයක් විදිහට ඔයාලා දහම් පාසලේ වැඩ කරා කියලා සර්ටිෆිකේට් එකක් ගන්නවා නම් ඒ පන්සලේ අදාළ නායක ස්වාමීන් වහන්සේගේ සීල් එක ඇතුව තමයි ඔයාලට ඒ සාතිකය ගන්න වෙන්නේ. හරි අපි බලමු ඊට පස්සේ ඊළඟට මොනවද තියෙන්නේ කියලා මේකේ. අපි බලමු ඒකට requirements මොනවද කියලා. The qualifications required by the candidate. අපි බලමු මොනවද කියලා. ඉස්සෙල්ලාම තියෙන the candidate shall be a permanent resident for a period of 3 consecutive years within the divisional secretary division. ඔයාලා විභාගයට පෙනී සිටින ඩිවිෂන් එකේ අනිවාර්යෙන් අවුරුදු 3ක කාලයක සිට අනිවාර්යෙන් ස්ථිර පදිංචිකරුවෙක් වෙන්න ඕන. මේක කන්ෆර්ම් කරගන්න පුළුවන් ඔයාලගේ ඡන්ද හිමි නාම ලේඛනයෙන් සහ certificate of residence issued by ග්‍රාම නිලධාරී සහතිකයකින්.
ඊට පස්සේ ඔයාගේ ඒජ් ලිමිට් එක the candidate shall be not less than 21 years and not more than 35 years. වයස අනිවාර්යෙන් අවුරුදු 21කට වැඩි සහ 35ට අඩු වෙන්න ඕන මේකට ඇප්ලයි කරන්න නම්. ඒ වගේම ඒ කියන්නේ ඔයාලගේ බර්ත්ඩේස් තියෙනවනේ මෙන්න මේ දවස්වලදී. ඔයා එක්ක 2024 11/24ට කලින් ඉපදලා තියෙන්න ඕන. එහෙම නැත්නම් ඔයා 1990 11/24ට පස්සේ ඉපදලා තියෙන්න ඕන. දෙකෙන් එක. ඊට අපි බලමු educational qualifications මොනවද කියලා ඔයාලට ඕන. ඉස්සෙල්ලාම තියෙන්නේ shall have passed 6 subjects with credit passes for at least 4 subjects including one of the first language of Sinhala or Tamil and mathematics at GC ordinary level exam. ඒ කියන්නේ අනිවාර්යෙන් subjects 6ක් පාස් වෙලා තියෙන්න ඕන. C පාස්ලා තියෙන්න ඕනේ O level එකවල C passes 4ක් එක්ක. ඊට පස්සේ ඊට අමතරව ඔයා අනිවාර්යෙන් A level වල subjects ඔක්කොම පාස් වෙලා තියෙන්න ඕන. ඕනම ස්ට්‍රීම් එකකින් at the one sitting general knowledge එකයි English language එකයි ඇරෙද්දි. okay ඊට පස්සේ අපි බලමු පොදු common මොනවද common instructions කියලා. the candidate shall be a citizen of Sri Lanka. අනිවාර්යෙන් ශ්‍රී ලංකාව රැසියෙක් වෙන්න ඕන. shall not have been convicted for a criminal offence in court. උසාවියෙන් වරදකරු වෙලා තියෙන්න බෑ. shall not be a person dismissed from public service for the service of registrar. රාජ්‍ය සේවකයෙක් වැඩ කරලා ඒකෙන් අයින් වෙච්ච කෙනෙක් වෙන්න බෑ මොකක් හරි හේතු මොකක් හරි ප්‍රශ්නයක් දාගෙන. ඒ වගේමයි shall not be a person who has been declared bankrupt වෙච්ච කෙනෙක් වෙන්න බෑ. ඒ වගේමයි අපි ඔය වගේම මොන හරි ස්පෙෂල් නීඩ්ස් තියෙන කෙනෙක් නම් ඒවා පොඩ්ඩක් මෙඩිකල් සර්ටිෆිකේට් සහ ඒවට අදාළ අනිත් කාරණා ඔයා පොඩ්ඩක් ඒ පිළිබඳව වැඩියෙන් සැලකිලිමත් වෙලා ඒවා පොඩ්ඩක් විශේෂයෙන් මෙතෙන් ඉදිරිපත් කරන්න ඕන කියලා තියෙනවා. ඒකට ඉදිරිපත් වෙන අවස්ථාවේදී. ඊට පස්සේ මෙතන තියෙනවා ඔයාලට හම්බ වෙන monthly salary scheme එක. salary scheme එක 50630 සිට 84960 දක්වා යන පුළුවන්. ඒ කියන්නේ senior officers ලා තමයි 84960 හම් වෙන්නේ. ඔයාලට basic එක starting කෙනෙක් විදිහට හම් වෙන්නේ 50630යි. ඊට පස්සේ අපි බලමු ඊළඟට මොනවද තියෙන්නේ කියලා. ඊට පස්සේ මේක තියෙනවා terms and conditions මොනවද කියලා. ඔයාලා මේ requirements shall be made to grade 3 of the Sri Lanka ගාමිණී service. ඔයාලා grade ගාමිණී සේවයේ 3 වෙනි ශ්‍රේණියට තමයි ඇතුළත් වෙන්නේ. this post is permanent and pension. මේ post එක ස්ථිරයි. ඒ වගේම මේකට pension එකක් හම්බ වෙනවා. ඒ වගේමයි ඔයාලට EDA PPF හම්බ වෙනවා. ඔයාලා අග්‍රහාර මොනවද වැන්ද බුහානක් දරු ඒ ආදී දේවල් වලට ඔයාලා contribute වෙන්න ඕන. ඊට පස්සේ බලමු it is mandatory to serve within the division secretary's division to which the initial appointment is made for a period of 3 years from the date of first appointment. මේ කියන්නේ ඔයාලට පළවෙනි appointment එක හම්බෙන්නේ මොන district කාර්යාලයද ලේකම් කාර්යාලයට අදාළවද ඔයාලා ඒකේ අනිවාර්යෙන් අවුරුදු 3ක් ඉන්න ඕන. අනිවාර්යෙන් අවුරුදු 3ක්. ඒ කියන්නේ ට්‍රේනින් කාර්යය අවුරුදු 3ක් ඉන්න ඕන. ඊට පස්සේ අපි බලමු තව මොනවද කියන්නේ කියලා. ඊට පස්සේ තියෙන අපිට method of application. ඒ කියන්නේ application එක දාන්නේ කොහොමද කියන එක. The application shall be published on the Department of Examinations Sri Lanka website donats.lk under the our services online applications requirement exams EB exams and application can be submitted online. The online application system will open at 9 am on October 2025 and will be closed at 9 am on November 24. ඔක්තෝබර් 24 උදේ 9 ඉඳලා නොවැම්බර් 24 වෙනකන් 24 වෙනිදා උදේ 9 වෙනකන් මේකට ඇප්ලිකේෂන් දාන්න පුළුවන්. කියන ඩෙඩ්ලයින් එක නොවැම්බර් 24 තියෙනවා. ඊට අමතරව අපි බලමු තමයි තියෙන කියලා. ඊට පස්සේ ඔයාලට මේක මේ ඇප්ලිකේෂන් එක දාන්න තියෙන්නේ ඔන්ලයින්. දාන්න ඕන donats.lk කියන වෙබ්සයිට් එකේ. ඔයාලා අර මොකද්ද මේ ළඟදී තිබ්බේ මොකද්ද රෙජිස්ටර් සේවයේ 3 වෙනි පන්ති ඒකට ඒ විභාගයට දැම්ම නම් ඒකත් දාපු විදිහටම තමයි මේකටත් දාන්න තියෙන්නේ. ඊට පස්සේ ඔයාලට SMS එකක් එනවා කියලා තියෙනවා පේමන්ට් කරාට පස්සේ OTP එකක් එනවා. ඒ අදාළ විදිහට ඉව කරගෙන යන්න තියෙනවා ඔයාලට. ඊට පස්සේ ඔයාලට examination fee එක විදිහට රුපියල් 1000ක් ගෙවන්න ඕන මේකෙදී. ඒක ඔයාලට ඔන්ලයින් විදිහට ඕන බෑඩ් ක්‍රෙඩිට් කාඩ් එකකින් ඩෙබිට් කාඩ් එකකින් ගෙවන්න පුළුවන්. එහෙම නැත්නම් ඕනම
ලංකා බැංකු ශාඛාවට ගිහිල්ලා ගෙවන්න පුළුවන්. ඒ රිසිප්ට් එකේ ඔයාලගේ විස්තර තියෙන්න ඕනේ හැබැයි. ඊට පස්සේ මොනම හේතුවක් නිසාවක් ඔයා එක්සෑම් එකට ගියපු සල්ලි ආයිමත් රිෆන්ඩ් කරන්නවත් වෙන ආයිමත් ට්‍රාන්ස්ෆර් කරන්නවත් නැහැ කියලා තියෙනවා. ඊට පස්සේ sitting the examination and issuing of results. ඔයාලට එක්සෑම් එකට වාඩි වෙන්න නම් මෙන්න මේ කියන දේවල් ටික ඕනේ. ඒ තමයි national identity card එක හෝ ඔයාගේ passport එක හෝ ඔයාගේ validation එක ඕන. ඊට පස්සේ අනිත් තියෙන ඉතින් පොදු දේවල් ඔයාලා අනිත් ගැසට් වල දකින්න පුළුවන් වෙන ඒවා. අපි බලමු තා විශේෂ දෙයක් තියෙනවද කියලා මොකක් හරි. නෑ ඒ ටික තමයි තියෙනවා මෙතන තා තියෙනවා. This requirement is carried out to fill the number of vacancies calculated at the level of respective divisional secretaries divisions in accordance with cabinet approval granted under reference number this one and dated on 26/5/2025 and its emphasized attention to this by due to annual transfers and transfers and due to vacancies at the time of cameras conducted the division. ඒ කියන්නේ මේ ඔයාලා බඳවා ගැනීම පිළිබඳ සම්පූර්ණ අර වගකීම සහ ඒකේ බලතල තියෙන්නේ මෙන්න මේ රජයේ මෙන්න මේ නම්බර එකෙන් දාපු ගැසට් එකට අනුකූලව. ඒ නිසා ඔයාලට ඒ පිළිබඳව ඔයාලට කරන්න පුළුවන් දෙයක් නෑ. ඒ රජයේ යම් කිසි මොනවාද මේ වේකන්සිස් තියෙන විදිහට තමයි බඳවා ගැනීම සිද්ධ කරන්නේ. ඒක තමයි මෙතෙන් දාලා තියෙන්නේ. අමතරව තව දෙයක් කියන්න මතක වෙලා තියෙනවා මේ මැදහරියේදී. මේකේ ඔයාලා ට්‍රේනින් යම් කිසි හේකින් ඔයාලා විභාග පාස් වෙලා ඉන්ටර්වියු පාස් වෙලා ගමනදාරී ජොබ් එකේ ට්‍රේනින් කෝස් එකට ඔයාලා තේරුණා. ඔයාලට ට්‍රේනින් කාල සීමාවේදී රුපියල් 17,800ක දීමනාවක් පේ කරනවා. හරි අපි බලමු දැන් කොහොමද ඔයාලා මේක ඇප්ලයි කරන්න කියලා. donats.lk එකේ මේකේ යාලා කියලා තියෙන විදිහට අපි යන දේ our services වල online applications requirements EB කියන exams කියන එකට මෙන්න මේකට ඒකට ගිහිල්ලා apply for exams කියන එකට යන්න තියෙනවා ඔයාලට. ඊට පස්සේ ඔයාලට search කරන්න පුළුවන් මෙතන ඔයාලට අදාළ exam එක මොකක්ද කියලා. ඒකට අදාළව instructions ගිහිල්ලා ඒක click කරලා ඊට පස්සේ ඒක කරන්න ඕනේ වැඩ පිළිවෙල තියෙනවා. ඒක අරගෙන ඔයාලට පුළුවන් ඒ අදාළ පිළිවෙලට application එක fill කරලා අදාළ payments කරලා exam එකට application එක යොමු කරන්න.